හායි කොහොමද ඔයාලට අපි අද බලන්න යන්නේ අවුරුද්දත් අවුරුදු දෙකත් අතර දුවෙකුට පුතෙකුට උනත් අඳින්න පුළුවන් කොට කලිසමක් මහගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මේ වගේ ඉලාස්ටික් පටියක් ඕනේ. අඟල් 3 කාලා තමයි මම අරන් තියෙන්නේ. ඉතින් මේ ඉලාස්ටික් පටියේ දිග නම් අඟල් 17යි. මේ වගේ රෙදි කොටස් දෙකක් ගන්න. මම අරන් තියෙන්නේ ලිනන් ෆැබ්‍රික් එක. මේ රෙදි කොටසක දිග අඟල් 20ක්. සහ පළල අඟල් 12ක් වෙන්න තමයි මම රෙදි කොටස් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා ඇඳුමේ කලිසමේ උසට අවශ්‍ය උස මීට වඩා ඕනේ නම් මීට වඩා උස ගන්න පුළුවන්. පළල නම් අවුරුද්දක දෙකක වයස් සීමාවට මේ පළල ප්‍රමාණවත්. ඉතින් මුලින්ම අපි මේ වගේම උඩ ඉඳන් අඟල් දෙකක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. මේ අඟල් දෙකේ රේඛාව අපි ලකුණු කරන්නේ ඉලාස්ටික් පටිය සඳහා. ඊට පස්සේ අපි ලකුණු කරන්නේ ඉන මිම්ම ලකුණු කරන්නේ අපි ඉන වට මිම්ම අඟල් 4 ඉන වට මිම්ම 4ට බෙදා ගන්නවා. ඊට පස්සේදී ඒකට තවත් අඟල් 2ක් හෝ 3ක් දරුවෙකුට නම් අඟල් 2ක් හෝ 2.5ක් ප්‍රමාණවත්, වැඩිහිටියෙකුට නම් අඟල් 3ක ප්‍රමාණයක් එකතු කරලා තමයි ඉන මිම්ම ලකුණු කරන්නේ. ඉතින් මම මෙතන අඟල් 7.5ක් ලකුණු කරනවා. ඊට පස්සේදී ඒ ප්‍රමාණයම අපි කරුවේ උස විදිහට පහළටත් ලකුණු කරනවා. ඉතින් අඟල් 5යි මට ආවේ 4ට බෙදුවාම එකට 2.5ක් එකතු කරලා 7.5ක් විදිහට ඉන වට සහ කරුවේ උස විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ දැන් සිට තවත් ඉදිරියට අඟල් 2ක් හෝ 2.5ක් ලකුණු කරගන්න. අපි පොඩි දරුවෙකුට මහන නිසා වැඩිහිටියෙකුට නම් අඟල් 3ක ප්‍රමාණයක් ලකුණු කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ මෙතන මේ තියෙන මුල්ලේ සිට ඉහළට අඟලක් ලකුණු කරනවා කරු අක්‍රය ඇඳ ගන්න. ඉතින් වැඩිහිටියෙකුටත් ඒ වගේ අඟලක් ලකුණු කරලා කරු අක්‍රය ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේදී අපි මේ යටම වාටියේ සිට අඟල් 2.5ක් 3ක් වෙනකන් උනත් ඔයාට ඇතුළට ලකුණු කරලා කපා ගන්න පුළුවන්. අපි මේ ලකුණු කරන්නේ යට කලිසම යට වාටිය. එතකොට කලිසමේ යට කකුල සඳහා වක්‍රය කොටස තමයි මේ ලකුණු කරන්නේ. ඉතින් මම මෙතනදී අඟල් 2ක ප්‍රමාණයක් ඇතුළට ලකුණු කරලා මහ ගන්න තමයි යන්නේ. එතකොට ඒ ප්‍රමාණවත් ඔයාට මීට වඩා ගොඩක් කකුල ලොකුවට ඕනේ නම් අඟලක් වුණත් ඇතුළට ලකුණු කරලා කපා ගන්න පුළුවන්. නැත්නම් මේ තියෙන විදිහටම කපලා මහ ගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් කපා ගන්නයි යන්නේ. බලන්න කපා ගත්තට පස්සේ මෙන්න මේ වගේ හැඩයක් ලැබෙනවා. ඉතින් මුලින්ම ඔයා මෙතනින් එක පැත්තක් තමයි මහ ගන්න මේ කරු රේඛාව වෙනකන්. ඊටු ටික මහන්න එපා. බලන්න මම දැන් කරු රේඛාව වෙනකන් මහලා ඔලොක් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තියෙන දිග ඇරිහාම එක පැත්තයි මහ ගන්න. එතකොට මම අද ඔයාලට කියලා දෙන්න යනවා ඉලාස්ටික් පටිය ලේසියෙන්ම දාගන්න විදිහක්. ඉතින් බලන්න ඊට පස්සේ මේ උඩ අපි අඟල් 2 ලකුණු කරපු රේඛාව තියෙනවනේ. එතන උඩින් අඟල් භාගයක් හෝ කාලක් ඇතුළට නවලා ඉන්පස්සු අර අඟල් 2 රේඛාවෙන් පහළට නවලා මහගෙන එන්න ඕන. මේක ඔයාලට නවලා අයන් කරගෙන මහනවා නම් ඒත් ලේසි. නැත්නම් අපි මුලින් මෙන්න මේ වගේ රේඛාව ඇඳ ගන්න දිගටම අඟල් 2 ලකුණු කරලා රේඛාව ඇඳගෙන එතනින් නවලා මහ ගන්න මුලින් අයන් කර ගන්නවා නම් ඒත් ලේසි. ඉතින් මේ තියෙන්නේ මම ඒ රේඛාව දිගේ මහගෙන ඇවිල්ලා තියෙන්නේ මෙතන. අපි දැන් ඉලාස්ටික් පටිය ඇතුල් කරන්න තමයි යන්නේ. ඕනෑම කලිසමක අපි ඉලාස්ටික් දිග විදිහට ගන්නේ ඉන මිම්මෙන් අඟල් 3ක් අඩු කරාට පස්සේ දිග. ඉතින් මම මෙතනදී කලිසම මහන්න ඉන මිම්ම විදිහට අඟල් 20ක් තමයි පාවිච්චි කරේ. ඉතින් අඟල් 20න් 3ක් අඩු කරාම අඟල් 17ක ඉලාස්ටික් පටියක් තමයි මම අද අරගෙන තියෙන්නේ. ඔයාලත් කලිසමක් මහනකොට හෝ සායක් වුණත් මහනකොට ඉන මිම්මෙන් අඟල් 3ක් අඩු කරපු ප්‍රමාණයට ඉලාස්ටිය ගත්තොත් මහ ගත්තාම ප්‍රමාණවත්. ඉතින් ඊට පස්සේ මේ ඉලාස්ටික් පටියට කටුවක් දාලා අපිට ඇතුල් කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන් දන්නවනේ. ඉතින් අර කෙලවර ඇතුළට නොයන්න කටුවකින් රඳව ගන්න හෝ පින් එකකින් පින් කරගන්න. ඒ විදිහට දෙපැත්තට දිගටම මේ ඉලාස්ටික් පටිය ඇතුල් කරගන්න. ඊට පස්සේ අපි මේ දෙපැත්ත මහ ගන්නයි යන්නේ. මේ විදිහට මම ඇතුල් කරගත්තා. පෙරලෙන්නේ නැති වෙන්න
එහා පැත්තේ කෙරවලත් කටුවකින් හරි පින් එකකින් හරි පින් කරගෙන මේ පැත්තත් අනිත් කෙළවරවල් දෙකම පින් කරගන්න ඕනේ. ඉලාස්ටික් එක ඇදිලා නොයන්න. ඊට පස්සේදී එක මතයක තියලා මුලින්ම මේ කටු ගහලා තියෙන තැන් දෙක මහ ගන්න. මාලා ටැග් කරගෙන අනිත් කරු රේඛාවත් මහ ගන්න. අපි එක කරු රේඛාවක් මහගෙන ආවා වගේ අනිත් පැත්තත් මහලා ඕලොක් කරගන්න. ඉතින් මේ තියෙන මං එහෙම මහලා ඕලොක් කරගෙන ආපු කලිසම මේක දැන් ඔයාලට පුළුවන් ඉලාස්ටික් එක මේ විදිහට අතින් රැලි හදාගන්න. ඇදලා මේ විදිහට රැලි ටික වටේටම යන විදිහට හදලා මේ ඉලාස්ටික් එක මැදින් එකවරක් මහගෙන එන්න. එතකොට ඉලාස්ටික් එක පෙරලෙන්නේ නැහැ. මේ තියෙන මං එහෙම මහගෙන ආපු කලිසම මේ විදිහට ඉලාස්ටික් එක මැදින් එකවරක් මහගෙන එන්න. ඊට පස්සේදී අපි අර කරු රේඛාවල් දෙක තියෙනවනේ. අන්නේ දෙක එක මතයක තියලා බලන්න මේ විදිහට හදාගන්න. එක මතයක තියලා අනිත් අතට හරව ගත්තාම දැන් බලන්න දැන් කලිසමක් වගේ හැඩයක් වලට මතුවලා තියෙනවා. දැන් යටින් අල්ලලා මේ විදිහට අර කරු රේඛාවල් දෙක එක මතයක තියන්න. තියලා මැද සිට දෙපැත්තට තමයි මේක මහන්නේ. මැද හොඳට ටැග් කරගන්න. මැද සිට දෙපැත්තට අර රේඛාවල් දෙක එහෙම නොයන්න තියලා මහ ගන්න ලස්සනට. වැඩි කොටස් තියෙනවා නම් චුට්ටක් කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට මහගෙන ඔයාලට මෙතන ඕවලොක් කරගන්න පුළුවන්. ඕවලොක් එකක් නැතිනම් නැවත වරක් චුට්ටක් නවලා මහන්න. ඊට පස්සේදී අපි යටම වාටිය මහ ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕවලොක් එකක් තියෙනවා නම් එක් වරක් ඕවලොක් කරලා එක වරක් නවලා මහන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවරක් නවලා මහන්න. අර යට වාටියත් ඕවලොක් නැති අයට පුළුවන් මෙන්න මේ වගේ ඇතුල් පැත්තට නවලා මහ ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං වාටිය මහගෙන ආපු කලිසම. දැන් අපි බලමු කොහොමද මේ කලිසම කියලා. බලන්න හොඳ පිට හරවලා බලමු අපි කොහොමද කියලා. බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. හොඳ නිමාවක් තියෙනවා. ඔයාලටත් පුළුවන් ඔයාගේ දුවට පුතාට මේ වගේ කලිසමක් මහන්න. ඉතින් මිමි නිවැරදිව ගන්න. ඉනමින්ම විතරයි අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට කලිසමේ උස. කකුල් දෙක දෙපතුලටම ගන්නවා නම් ඒ දක්වා උස අරගෙන රෙදි කොටස කපාගෙන ඔයාලට පුළුවන් මේ වගේ මහ ගන්න. එතකොට මේකට තව එක එක වර්ගයේ ඩිසයින් දාගන්න පුළුවන්. ඉස්සරහට ලස්සන බෝ එකක් යටට ෆ්‍රිල් එකක් වගේ අල්ලලා දුවෙකුට නම් තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි මේක ඉනමින්ම 20ක් විදිහට ගත්තට තව අඟල් 3ක් 2කමාරක් වැඩි කරපු නිසා තව චුට්ටක් වැඩිමල් දරුවෙකුට උනත් මේක අඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාට හරි අම්මට බබාටත් කැමති විදිහකට මේක මහලා ඇඳලා ලස්සන ෆොටෝස් මටත් දාන්න. ඉතින් ඔයාලට තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න.